මෙහිපිට තියෙන දිව්‍ය ලෝකෙට යමුද? එහෙනම් එන්න මාත් එක්ක. මම අද ගියේ නෙල්ලිගල පන්සලට. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මහනුවර දිස්ත්‍රික්කයේ මුරුතරාව ගම්මානයේ තමයි පිහිටලා තියෙන්නේ. මහනුවර නගරයේ ඉඳලා කිලෝමීටර් 13ක් විතර බටහිර පැත්තට වෙන්න අලුතින් ඉදිකරන ලද විහාරස්ථානයක්. මේ විහාරස්ථානය ආරම්භ කරලා තියෙන්නේ 2015 වර්ෂයේදී. ඉතින් ශ්‍රී ලංකාව හමුදාවේ සහාය ඇතුව තමයි මේ පන්සල නිර්මාණ කටයුතු ආරම්භ වෙලා තියෙන්නේ. කියන්නේ මේ පන්සල තියෙන්නේ කන්දක් උඩ ගලක් මත නිර්මාණය කරපු එකක්. ඉතින් මේ පන්සලට බඩු බාහිර ආදී ගෙනියන්න එහෙම ගොඩක්ම ශ්‍රී ලංකා යුද හමුදාවෙත් අවුරුදු තරුණ ප්‍රජාවගේ සහ ගම්වැසියන්ගේත් සහාය නොඅඩුව ලැබිලා තියෙනවා. ඉතින් මේ විහාරස්ථානය ගොඩනගන්න මූලිකත්වය අරගෙන කටයුතු කරලා තියෙන්නේ පූජ්‍ය වතුර කුමරී ධම්මරත්න අපේ ගරුතර ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ තමයි අර මෑතකදී බලංගොඩ කල්තොට මාර්ගයේ තියෙන ඓතිහාසික කූරගල විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරලා සංවර්ධනය කටයුතු කළෙත් උන්වහන්සේම තමයි. ඇත්තට මේ වගේ ලස්සන බෞද්ධ විහාරස්ථානයක් ගොඩනගලා බෞද්ධයන් වෙනුවෙන් වැඳ පුදා ගන්න අවකාශය සලසලා දුන්න උන්වහන්සේට බෙහෙවින්ම පින්. එහෙනම් අපි පන්සල උඩට ගිහිල්ලාම බලමු මේ පන්සල කොච්චර ලස්සනයිද කියලා. ඔයාලට ගියාම ඇත්තටම දැක ගන්න පුළුවන්. ඉතින් අපි ඇත්තටම පන්සලට ගිය හවස් වෙලාවේ යන වෙලාවෙත් හවස තේවාව පටන් අරගෙන තිබුණා. හවස 6:00 ඉඳලා 7:00 කාලේ වගේ වෙනකල් හවස තේවාව පවත්වනවා. ඉතින් මේ විහාරස්ථානේ ගොඩක්ම ලස්සන උදේට ඉර පායගෙන ඉද්දි වගේම හවසට ඉර බහැලා යද්දි. මොකද මේ විහාරස්ථානයේ උඩටම ගියාම අපිට අංශක 360ක view point එකක් බලා ගන්න පුළුවන් වටේටම. අලගල්ල, හොන්නස්ගිරිය, හන්තාන ඒ වගේම ශ්‍රී පාදස්ථානයත් මේ පන්සල උඩට ගියාම පේනවා. ඉතින් තේවාවන් මේ හරි වෙලාවට මේ විහාරස්ථානයේ සිද්ධ වෙනවා. ඉතින් අපි අද පන්සලට ගියේ හවස් වෙලාවේ. ඉර බැහැගෙන යන ලස්සන දර්ශනයකුත් අපිට දැක ගන්න පුළුවන් වුණා. මේ අපි යන වෙලාවේ නම් පන්සලේ තේවාව ඇත්තටම පටන් අරගෙන තිබුණේ. ඒක නිසා අපිට ඉස්සෙල්ලාම විහාරස්ථානය ඇතුළට යන්න බැරි වුණා. ඒ නිසා අපි චෛත්‍යරාජයන් වහන්සේ, බෝධිරාජයන් වහන්සේ වැඳ පුදාගෙන තේවාව ඉවර වෙනකල් ටිකක් වෙලා රැඳිලා හිටියා විහාරස්ථානය ඇතුළට යන්න. ඉතින් මේ විහාරස්ථානේ හරිම පිරිසිදුයි, පිළිවෙලයි, හිත නිවන හරිම අලංකාර දර්ශනයක් තියෙන තැනක්. පිච්ච මල් සුවඳ හුළඟත් එක්ක මුසු වෙලා හතර වටේටම ගලාගෙන යනවා. හරියට මිහිපිට දිව්‍ය ලෝකයක් වගේ. බුදුරජාණන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඉදි කරපු ශ්‍රී ශාක්‍ය සිංහ මහා සෑයත් මෙහි ඉදි කරලා තියෙනවා. ඒ වගේම සියම් බෞද්ධ සංස්කෘතියට අනුව ඉදි කරන ලද චෛත්‍යරාජයන් වහන්සේ කෙනෙකුත් වැඩ වාසය කරනවා. රත්තරන් ආලේපිත පාත්‍රයක හිඳවන ලද බෝධිරාජයන් වහන්සේ කෙනෙකුත් මෙහි වැඩ වාසය කරනවා. ඉතින් මේ හැම ගෘහ නිර්මාණ ශිල්පයක්ම හරිම ලස්සනයි. රන් ආලේපිත බුදුරජාණන් වහන්සේලා හරිම ලස්සනයි. ඉතින් පන්සල උඩට ගියාම ඔන්න ඔහොම තමයි අපිට වටපිටාව දැක ගන්න පුළුවන්. ඈතින් ඉර බැහැගෙන යනවා. මේ තියෙන බෝධිරාජයන් වහන්සේ. අපි ගිහිල්ලා බලමු ඉර බැහැගෙන යනවා. කොහොමද අවට වටපිටාව පේන්නේ කියලා මේ හවස් වෙලාව නිසා. හරිම ලස්සනයි නේද? ශ්‍රී ශාක්‍ය සිංහ සුගන්ධකුඩියේ වැඩ වෙසෙන බුදුරජාණන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේ, අස්ථි ධාතුන් වහන්සේ සහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් උදේ දහවල් රාත්‍රී පූජාවන් චාරිත්‍රානුකූලව සෑම දිනකම මෙහි පැවැත්වෙනවා. ඉතින් අපි ගියපු වෙලාවේ පැවැත්වෙමින් තිබුණේ සෝරස පූජාව සහ හේවිසි පූජාව. බුදුරජාණන් වහන්සේගේ සහ මහරහතන් වහන්සේලාගේ කේශ ධාතුන් වහන්සේලා සහ
අස්ති ධාතුන් වහන්සේලා මෙම විහාරස්ථානයේ ගෞරවනීය විදියට වැඩ වාසය කරනවා. හවස් කාලේ ඇහුණු තේවාවේ හඬත් එක්ක පිච්චමල් සුවඳත් මුසු වෙලා හමපු සුළං පාර හරිම ලස්සනට අපිට දැනුණා. ඉතින් මට නම් හිතුනේ මේ පිට දිව්‍ය ලෝකයකට ආවා වගේ කියලා. මේ තියෙන්නේ ශ්‍රී ශාක්‍යසිංහ මහා සෑය. බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේ තැන්පත් කර ඉදි කරන ලද පූජනීය සෑයක්. ඒ වගේම නොනිමෙන 12 මහේ පහනකුත් මෙතන දැල්වෙනවා. මෙතන අලුතින් ඉදිවුණ ශ්‍රමණ සමන් දේවතාවුන් වහන්සේගේ පිළිමය. ඉතින් එතෙන්ට ගියාම නම් මට ඇත්තටම දැනුනේ දෙවියන් වහන්සේ ජීවමානව එතනම වැඩ වාසය කරනවා කියලා. ඒ තරම් ලස්සන හැඟීමක්, හිතට සැනසිලිදායක බවක් දැනෙනවා. හොඳ පැහැදිලි අහසක් තියෙන දවසට මෙතෙන්ට ශ්‍රී පාද කන්දත් හොඳින් බලා ගන්න පුළුවන්ලු. ඉතින් මට නම් දැනුනේ ඇත්තටම දිව්‍ය ලෝකෙකට ගියා වගේ. ඒ තරම් ලස්සනයි. ඉතින් මේ තමයි මම මේ විහාරස්ථානයේ දැකපු එක සුවිශේෂී ස්ථානයක්. ඒ තමයි නාගකොටුව. ඉතින් මේ විහාරස්ථානයේ නාගයන් සඳහා මේ විශේෂයෙන් පූජාවක් පවත්වනවා. අපි ගියපු වෙලාවේ අපිට ඒ පූජාවත් දැක ගන්නත් පුළුවන් වුණා. මේ තියෙන සියම් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි කරන ලද චෛත්‍ය රාජානන් වහන්සේ. ඉතින් ඔන්න තේවාව ඉවරුණා. අපිට දැන් විහාරස්ථානය ඇතුළට යන්න අවසර හම්බ වුණා. ඉතින් මේ විහාරස්ථානයේ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේ ඇතුළුව රහතන් වහන්සේලාගේ සන්වත් ධාතුන් වහන්සේලාත් වැඩ වාසය කරනවා. දළදා මාලිගාවේ තියෙන කරඬුව හා සමානව හදලා තියෙන අනුරුවක් තමයි මෙහි තියෙන්නේ. හරිම ලස්සනට පිළිවෙලකට පිරිසිදුවට හිත නිවෙන විදිහට මේ විහාරස්ථානයේ හැම තැනකම හරිම පිළිවෙලකට හැම දෙයක්ම වෙලා තියෙනවා. ඒ වගේම පූජාවල්, තේවාවල්, වන්දනාවල්, ඒ හැම දෙයක්ම පිළිවෙලකට ලස්සනට සිද්ධ වෙනවා.
ඉතින් මෙතන සිද්ධ වෙන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වේ නාග කොටුව අනේ නාගයන් සඳහා කරන පූජාවක්. එතනදී ඒ පිළිම කිරි වලින් සහ සුවඳ පැන් වලින් නාවල හේවිසි පූජාවල් පවත්වනවා. මේක මම දැක්ක විශේෂ පූජාවක්. මොකද මේ විහාරස්ථානේ ගොඩනගද්දී නාගයින්ගෙන් උදව් උපකාර ලැබුණයි කියලා විශ්වාසයක් තියෙනවා. බාධාවල් දුරු වෙලා මේ විහාරස්ථානේ ලස්සනට ගොඩනගා ගන්න නාගයින්ගේ උපකාර ලැබුණලු. එහෙම තමයි විශ්වාස කරන්නේ. ඒක නිසා නාගයින් සඳහාත් මෙහි පුද පූජා පැවැත්වෙනවා. ඉතින් මහනුවර තියෙන මේ සුන්දර පිම්බීමට ඔයාලත් අනිවාර්යෙන්ම ඇවිල්ලා බලන්න. ආවහම ඔයාලට තේරෙයි මෙතන කොච්චර ලස්සනයිද කියලා. කොච්චර හිත නිවෙනවද කියලා. මම නම් හරිම ආසාවෙන් වැඳ පුදාගත්තා. ශ්‍රී ලංකාවේ ඉන්නවනම් ඔයාලා අනිවාර්යෙන්ම එන්න ඕනි පූජනීය ස්ථානයක්. ඒ තරම්ම ලස්සනයි. ඉතින් වීඩියෝ එක නරඹපු ඔයාලා හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. තවත් දවසක මේ වගේ සුන්දර ගමනාන්තයකින් මුණ ගැහෙමු.